ඉතින් එරාවුරු වල ANR මෙන්න මේ බස් මේක අන්සාර්. ඉතින් අන්සාර් කියන්නේ බොහොම හිත හොද පට්ට වැඩෙක්. ඉතින් මේ වැඩෝ එක එක විදිහට එක එක දේවල් කරනවා. ඉතින් මේ රටේ මේ ලස්සනට බස්සයක් හැදුවාම එක එක අයට ආසාවල් තියෙනවා. හැබැයි එක එක අයට ඉරිසියාවල් තියෙනවා. එක එක අයට පොඩි පොඩි ඇරියස් තියෙනවා. ඉතින් මේ ඇරියස් අතරේ නැත්තම් මේ ආසාවල් අතරේ එක එක වැඩෝ මාර විදිහට අසරණ වෙනවා. ඉතින් මේ අසරණ වෙන්නේ නැති වෙන්න මම ඉල්ලා සිටිනවා මෙන්න මේ ගරු ජනාධිපතිතුමාගෙන් මේ බස් එකක් ලස්සනට මේ ඇතුළ හදලා මේ බස් එක ඇතුලේ හයරයක් නම් යන්නේ. ඒ කියන්නේ මේ බස් එක කුලියට අරගෙන මේ බස් එක ට්‍රිප් එකක් නම් යන්නේ. ඒගොල්ලෝ බොහොම සන්තෝෂෙන් තමයි මේ වගේ බස් එකක් ඇතුළේ යන්නේ. ඉතින් අන්න එයාලට මේ අවසරය නැත්තම් මේ හැම දෙයක්ම ඉතාමත්ම අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඉතින් සැරෙන් සැරේ කියනවා මේ බස් ගලවනවා මේ දේවල් කරනවා මෙහෙම කරනවා කියලා. හැබැයි මේ වගේ බස් එකක් අරගෙන මේ මිනිස්සයා මෙච්චර ලක්ෂ ගාණක් වියදම් කරලා ඇතුලේ යන අයට සන්තෝෂයක් දෙද්දි හැබැයි බස් එකක් ගලවනවා කියද්දි මෙන්න මේ පපුව කඩන් වැටෙනවා. මේක තමයි ඇත්ත. ඉතින් ඇත්තටම එක එක්කෙනාගේ අදහස් එක්ක කියන්න පුළුවන් අයියෝ ඕවද බස් මේවනේ බස් ඕවා නෙමේ ජපන් බස්නේ බස් නැත්තම් මොනවාද මේ චයිනීස් බස්නේ බස් මේ වගේ දේවල් කියන්න පුළුවන්. ඇත්තටම මම පාවිච්චි කරන්නේ ජපන් බස් එකක්. හැබැයි මම ජපන් බස් එකක් පාවිච්චි කරා කියලා ඉන්දියන් බස් එකක් මේ ලස්සනට හදාගෙන යනවා නම් ඒකට අපි ගරු කළ යුතුයි නැත්තම් ආදරය කළ යුතුයි. ඉතින් මෙව ලස්සනට හදලා තියෙන බස් එකක ට්‍රිප් එකක් යද්දී දරුවෝ නැත්තම් මේ අපේම මිනිස්සු හරි සන්තෝෂෙන් අන්නේ විනෝද චාරිකාව ගත කරලා එනවා. එහෙනම් එයාලට අවස්ථාව දෙන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේකට ඇත්තටම අවස්ථාවක් දිය යුතුයි. මොකද්ද මේකේ නම පුතේ? ANR Express. ඉතින් එරාවුරු වල තමයි මේ බස් තියෙන්නේ. ඉතින් වෙනමම යාගේ බස් තියෙනවා පාරේ දුවන ඒවා. හැබැයි ඒවා මෙහෙම හදලා නැති වුණා. මේ විදිහට හදලා තියෙනවා ප්‍රයිවට් නැත්තම් Tamanට කැමති විදිහට මේ බස් එක හයරයක් අරගෙන මේ බස් එකේ බොහොම ලස්සන විනෝද චාරිකාවක් ගත ගන්න. ඉතින් මම දැන් එයාත් එක්ක කතා කරාට පස්සේ එයා කිව්වා මේකේ ෆෑන් ටිකක් හයි කරනවා තව අලුතෙන්. ඒතර තව වැඩ මිනිස්සුන්ට අවශ්‍ය කරන දේවල් මේකේ ගොඩක් දේවල් ඇඩ් කරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් නේ ජනාධිපතිතුමනි. ඉතින් ඇත්තටම මම නම් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ තියෙනවා නම් අපේ රටේ මොනවා හරි දෙයක්